සුබ දවසක්. සේදමාවත කතාබහත් සමගින් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. අද සේදමාවතේ මුල් විනාඩි කිහිපය අපි වෙන් කරන්න හිතුවේ ලස්සනට ඉන්න සුන්දරව ඉන්න කැමති ඔබ වෙනුවෙන්. නිරෝගී පැහැපත් බව කිව්වහම මේ වචන දෙක මේ වෙද්දී අපි හැම කෙනෙක්ටම බොහොම හුරු පුරුදු වචන දෙකක්. ඒ පිළිබඳව කතා කරන්න නයිව් හර්බ්ස් පිළිබඳව කියන්න අපිත් එක්ක එකතු වෙනවා. ඉෂාරා සඳවිනී සමගින් අනුර පත්‍රන. අයවන් ඔබ දෙනා සුබ දවසක්. අයවන් සුබ දවසක්. දැන් ඔබ දෙනා එක මේ කතාබහ ඉදිරියට ගෙන යද්දී මේ නයිව් හර්බ්ස් භාවිතා කරන පාරිභෝගික පිරිසක් අපිට මේ බොහෝ ප්‍රශ්න යොමු කරනවා ඉෂාරා. ඒ ප්‍රශ්න එකතු කරගෙනම අපි කතාබහ ඉදිරියට ගෙන යමු. මේ මුලින්ම මම තෝරගත්තේ පුත්තලමේ ඉඳලා රජිත ප්‍රනාන්දු අපිට යොමු කරපු ප්‍රශ්නයක්. ඇය කියනවා මේ ඇගේ ස්වාමි පුරුෂයාගේ මුහුණ මේ බොහොම අවපැහැවෙලාලු තියෙන්නේ. ඉතින් ඇය ඔහු කරන රාජකාරීමේ කටයුතුත් හින්දා. ඉතින් මේ ඇය කියනවා නයිව් හර්බ්ස් ඇය භාවිතා කරනවලු. ඒ හින්දා මේ ඔහුටත් ඒ දේවල් භාවිතා කරන්න ලබා දුන්නට කමක් නැද්ද කියලා තමයි ඇය මුලින්ම අපෙන් අහලා තියෙන්නේ. කෙටියෙන්ම කියන උත්තරේ කමක් නැහැ. හැබැයි දැන් හස්බන්ඩ්ලා ඉතින් කැමති නැහැනේ කියන්නේ ඕව ලේඩීස් ප්‍රොඩක්ට්ස්. ක්‍රීම් ಜಾති පාවිච්චි කරන ගොඩක් අය කැමති නැහැ. ඒතියා ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනත් කැමති නැහැනේ. සබන් සුපුරුදු සබන් කැටේ මූණටත් ගන්නවා, ඔළුවටත් ගන්නවා, ඇඟටත් ගන්නවා. හැබැයි ඉතින් ඒක හොඳ නැහැ. පිරිමි සමද ගැහණු සමද කියලා නෑ. අපි හැමෝටම තියෙනවා හොඳ සමක්. ඉතින් ඒ සම හොඳ සමක්, නිරෝගීම සමක්, සුන්දර සමක්, පැහැපත් සමක්, පැහැදිලි සමක් බවට පත් කිරීමේ වගකීම ගැහණුද පිරිමිද කියලා නෑ. අපි හැමෝටම තියෙනවා. ඉතින් අපි ඔය කොච්චර කිව්වත් පිරිමියයි ලස්සන වෙන්න කැමති කියලා හවුත් කෙලින්ම කියයි අයියෝ අපිට ඕනේ නැහැ කියලා. හැබැයි හිතියටින් කැමති. ඉතින් ඒ නිසාම වයිෆ්ලාගේ තමයි කියන්නේ. වයිෆ්ලාගේ එහෙම නැත්නම් සහෝදරියන්ගේ වගකීම තමයි මේ කැමැත්ත ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරලා දීම. ඉතින් ඒ නිසා දැන් සාමාන්‍ය පිරිමි කෙනෙක් ෆැන්සි ෂොප් එකකට ගිහිල්ලා මට ක්‍රීම් එකක් දෙන්න කියලා කියන්නේ නැහැනේ කියන අයත් ඉන්නවා. නමුත් කියන ලැජ්ජයිනේ. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම දැන් මේ කතා බහ වුණත් දහවල් කාලේ අහගෙන ඉන්න කාන්තාව ගෘහිණිය ගෙදරට වෙලා ඉන්න කාන්තාව. නමුත් පිරිමි පාර්ශවයේ රැකියාවක නියුක්ත වෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ කාන්තාවම දැනුවත් කරන්නේ. අකමැති නැහැ කැමති. ඉතින් විශේෂයෙන්ම කියන්නම ඕන අපේ සම සුන්දරව තියාගන්න. මොකද පිරිමි අය ගැහණු අයට වඩා එලි පහලි ගැවසන වැඩිනේ බයික් වල යනවා. ඉතින් කුණු දූවිලි තැම්පත් වෙනවා, විස බීජ තැම්පත් වෙනවා, හිරු එළිය නිරා වෙනවා. අපි වගේ කුඩයක් අරන් යන්නෙත් නැහැනේ අය. ඉතින් ඒ නිසා සම පිලිස්සෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන් වාර ගන්න බොහොම වැඩි. අවස්ථා බොහොම වැඩි. ඉතින් ඒ නිසා සම රැක ගැනීම ඒගොල්ලන්ට අරගොල්ල කාන්තාවන්ට වඩා වැඩි. ඉතින් ඒ නිසා හොඳ ෂැම්පූ එකක්, හොඳ ෆේස් ක්‍රීම් එකක්, ඩේ ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එක, හොඳ ෆේස් වොෂ් එකක් ලබා දීම බොහොම බාර දූර වගකීම් මේ මොහොතේදී කාන්තාවන්ට පවරනවා. එතෙන්දී විශේෂයෙන්ම කියන්නට ඕන මේ අපේ වගේම තමයි ඔවුන්ගේ තෙල් සහිත සමක්ද, පිම්පල්ස් ගොඩක් එන සමක් නම් ඒ ආකාරයෙන් තෝරා ගන්න පුළුවන්. වියලි සමක්ද සමේ මේ වෙනකොටත් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් අපි හැමදාමත්ම කියනවා ඇලෝ ජෙල් එක, ඇලෝ ෆේස් වොෂ් එක, නයිබ්‍රෝස් කැප්සියුල් එක. මේ දේවල් පිරිමියටත් හොඳයි. එහෙම නැතුව මේ ගෑනු පිරිමි කියලා විශේෂයක් නැහැ. හැමෝටම හොඳ දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ වගේම වයස්ගත වීමත් එක්ක අපි කතා කරනවා අවශ්‍ය දේවල් ඇන්ටි ඒජින් පැක් එක මේ දේවල් යොදා ගන්න පුළුවන්. ඉතින් පිරිමියා කියන්න පුළුවන් මේ මම ඔෆිස් එකට යනකොට ක්‍රීම් ගාගෙන යනකොට මගේ යාළුවෝ විහිළු කරයිනේ කියලා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහරට බොහොම ඉක්මනින් බොහොම හොඳින් උරා ගන්නවා. ක්‍රීම් එකක් ගෑවද කියලාත් කාටවත් හොයාගන්න බෑ. ඒ නිසා ඒ බය තියෙනවා නම් ඒ සැකේ තියෙනවා නම් ඒකත් දුරු කරන්න පුළුවන්. ඉතින් දැන්ම මේ මොහොතේම කියනවා අපේ කාන්තාවන්ට පුරුෂ පාර්ශවයේ ලස්සන කිරීමේ වගකීම ඔබ සතුයි කියන. දැන් ඉෂාරා මේ විදිහට සඳහන් කරලා තිබේ අනුර ඔබෙන් මේ කෙනෙක් ප්‍රශ්නයක් අහලා තින ඕලු සෙරවිරත්න කහතුඩු ඉඳන් ඇය අහන්නේ මේ ඇය මේ පිට රටක ඉඳලා ලංකාවට පැමිණි කෙනෙක්. ඇය කියනවා මේ දැන් තමන්ගේ හැම ඒ රටේ මේ දේශගුණයට හුරු පුරුදු වෙලා තියෙන හින්දා නයිව් හර්බ්ස් වගේ ආලේපනයක් භාවිතා කරොත් ඒක සමට ගැළපෙයිද? තමන්ගේ හැමට මේ දේවල් කොහොමද ගලපගන්නේ කියලා තමයි අහන්නේ. ඔව් ගොඩක් දෙනෙකුට ගැටලුව තියෙනවා. දැන් මමත් ලක් හිටියා මගේ අධ්‍යාපන කටයුතු නිසා. දැන් එහෙ ඉන්නකොට අපි රටේ තියෙන ක්‍රීම් වර්ග, ආලේපන වර්ග මේ දේවල් භාවිතා කරනවා. දැන් ඒ දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ රටේ දේශගුණයට, කාලගුණයට, අපේ ආහාර, එහෙ ආහාර රටාවට ඒ දේවල් වලට ගැලපෙන්නනේ. සමහරට හිරු එළිය වැඩියෙන් වැටෙන්නේ නැති රටක් නම් ඔය මේ සන් ප්‍රොටෙක්ෂන් එකක් මේ ක්‍රීම් වල සමහරට අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මෙහි ගොඩක් සීත දේශගුණයක් නම් ඒ දේශගුණෙට ගැලපෙන්න හදලා දෙන්නේ. හැබැයි ලංකාවට ආවට පස්සේ අපිට ඒ දේවල් ගැලපෙනවද ඒ ආකාරයෙන්ම කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසාම සහ ඒ ක්‍රීම් වර්ගයේ දේවල් ඒ නාමයෙන් තියවද ඒවා ඔරිජිනල් එකද කියන එකත් ගැටලුවක් තියෙනවනේ. සහ අනිත් ගැටලුව තමයි දැන් ඒ දේවල් වල යම්කිසි ගැටලුවක් මතුනොත් ආසාත්මිකතාවයක් හරි එහෙම නැත්නම් සමට යම්කිසි අපි කියන්නේ සයිඩ් ඉෆෙක්ට් එකක් අතුරු ආබාධයක් හරි අතුරු කවුද වග කියන්නේ? මේ හැම ප්‍රශ්නයක්ම තියෙනවනේ. මට ලංකාවට ආවට පස්සේ මට ක්‍රීම් එකක් තෝරගද්දී එහෙම නැත්නම් යම් ආලේපනයක් තෝරගද්දී මට තිබුණු මූලික ප්‍රශ්නේ තමයි මේවට උත්තර දෙන්න පුළුවන් ආයතනයක් තියෙන්න ඕනේ. දැන් ආයුෆාමා ආයතනේ මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා.
එහි විශේෂඥයෝ ඉන්නවා. එහි මේ හැම ගැටලුවකටම උපදේශනයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ අය වගකීම් දරන්න පුළුවන් අය. ඒ නිසාම අපි දුරකථන අංක සඳහන් කරන්නේ, ලිපිනේ සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව මේ දේවල් භාවිතා කරන්න. මේ භාවිතා කරද්දී ඔය ඉෂාරා කියපු විදිහට කාන්තාවද පිරිමිද කියන කාරණේ නැහැ. ඔබට භාවිතා කරන්න පුළුවන් ලංකාවට ආවට පස්සේ මේක ලංකාවේ දේශගුණයට, කාලගුණයට මේ හැම දෙයකටම ගැලපෙන්න අපි හදලා තියෙන්නේ. හැබැයි ඔබේ සම මොකද්ද කියන කාරණේ ඔබ හඳුනා ගන්න ඕනේ. තෙල් සහිත සමක්ද, වියලි සමක්ද, අන්න ඒ දේ නිවැරදිව හඳුනාගෙන නිවැරදිව භාවිතා කරන්න ඔය කියන ගැටලු වලට ස්ථීර විසඳුම ලැබෙයි. දැන් ගැටලු වලට ස්ථිර විසඳුම හොයාගන්න නයිව් හර්බ්ස් උපකාර වෙද්දී ශාරමේ අපෙන් මාළමේ ඉඳලා ඉන්දිකා මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ. ඇය කියනවා මේ තවමත් ඔබ නයිව් හර්බ්ස් ඇලෝ ජෙල් එක ඇලෝ ෆේස් වොෂ් භාවිතා කරනවද? මේ කොයි විදිහේ ප්‍රතිඵලද ඔබට ලැබුණේ මේ දේවල් භාවිතා කරලා කියලා තමයි අහන්නේ. ඔව් තවමත් පාවිච්චි කරනවා, ඉස්සරහට පාවිච්චි කරනවා. මොකද මේ අපේ සම කියන දේ දැන් අපි මේ ජීවිතයක් නේ, අජීවිතයක් නෙමෙයි. අජීවී වස්තුවක් නම් හොඳට පිරිසුදු කරලා පැත්තකින් තිබ්බට පස්සේ ඒකේ විදිහටම තියෙනවා. නමුත් අපේ සම කියලා කියන්නේ අපි හැමදාම ලස්සනට ඉන්නේ නැහැ. අපි ඒක අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනවා. අපි වයසට යනවා, අපේ සම වියපත් වෙනවා. මේ සෛල තට්ටුවක් දවස් 24 සැරයක් අලුතෙන් සෛල තට්ටුවක් යනවා. අවුරුදු 18 20 25 වෙනකොට අපි ලස්සනට හිටියද අපි ටික ටික වයසට යනවා. ඉතින් කාන්තාවක් නම් අවුරුදු 45 50 55 වෙද්දී ආර්ථවහරණයත් එක්ක බොහොම ඉක්මනින් වයස්ගත ස්වරූපයක් පෙන්වනවා. ඒ වයසේ ඉන්න පිරිමි කෙනෙක්ටත් වඩා. ඉතින් කරන්නට ඕන දේ මේක අපිට නතර කරන්න බෑ. අපි කරන්නට ඕන දේ අපි මේ දේවල් පරිස්සම් කරගන්න ඕන. පුළුවන් තරම් මේ දේවල් එනක අවම කරන්න ඕන. ඉතින් හොඳට වතුර බොන්න ඕන, හොඳට එළවලු පළතුරු කන්න ඕන, ව්‍යායාම කරන්න ඕන, හොඳට නිදා ගන්න ඕන. මේ දේවලුත් එක්ක අපේ සම රැක ගන්න පුළුවන් හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕන. ඒ නිසාම තමයි මම මේ වෙනකොට මේ හොඳ කාලයක් මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවා. මම හිතන්නේ අවුරුදු 4ක් විතර දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් මම ලබාගත් ප්‍රතිඵල තමයි මම දැන් මෙහෙම ඇවිල්ලා කතා කරන්න බයස්ස ගන්න නැතුව මට ලැබුණු ප්‍රතිඵල අනුව එදා සහ අද සංසන්දනය කරලා බලද්දී දැන් සාමාන්‍ය වෙනට ඕන මගේ සම තව තවත් අවපහ ගැනීම කාලයත් එක්ක අපි වයසට යනවා. නමුත් එදාටත් වඩා ගොඩක් අය කියනවා සම මගේ සුන්දර වෙලා තියෙනවා, පැහැපත් වෙලා තියෙනවා. ඉතින් මට මේ ගැන ලොකු සතුටක් තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරන්නේ මේ ගැන මේ තරමටම කතා කරන්නේ ලැබුණු විශ්වාසයත් එක්ක. ඉතින් අර කිව්වත් වගේ හොඳ පැමිණිලි සහතිකයක් තියෙනවා, BDIS සහතිකයක් තියෙනවා, ලංකාවේ ඖෂධ අධිකාරියෙන් සහතික කරලා තියෙනවා මේ අන්තර්ගතයන් පිළිබඳව. විශේෂයෙන්ම කියන 100% ස්වභාවිකත්වයට මුල් තැන දීලා තියෙනවා. ඒ වගේම දේශීය ශාකසාර අපිට බයස්ස ගන්න නැතුව මීයඹ පොතු, කොකුම් පොතු, වෙනිමෑල් ගැට, ඒ වගේම සුදු හඳුන්, රත් හඳුන්, සුදු හඳුන්, කහ කොහොම කුමාරිකා මේ නම් මෙහෙද්දිම අපි දන්නවා මේ දේවල් අපේ සමට අවශ්‍ය කරන පෝෂණය, තෙතමනේ අවශ්‍ය කරන විටමින් වර්ග කංශ ඒ දේවල් ලබා දෙන අන්තර්ගතයන් සමට තෙතමනේ රඳවා ගන්න පුළුවන් අන්තර්ගතයන්. ඉතින් ඒ නිසා ඒ ලැබුණු විශ්වාසෙත් එක්ක මම පාවිච්චි කරනවා වගේ මේ වගේම හැම කෙනෙක්ම දැනුවත් කරන්නත් මේ කාලේ යොදා ගන්න. දැන් ඔබ මේ විදිහට විශ්වාසයෙන් යුතුව කතා කරද්දී අනුර අපි මේ කතාබහ සාරාංශගත කරමින් කියමුද කොයි විදිහටද ඔබේ විශ්වාසය නයිව් හර්බ්ස් දිනාගත්තේ කියලා? පළවෙනිම විශ්වාසය දිනාගත්තේ ගෙදරදී පාවිච්චි කරනවනේ. ඉතින් ඒක නිසාම දැන් පළවෙනිම හොරෙන් පාවිච්චි කරලා විශ්වාස දිනාගන්න. දැන් ඒකේ මූලිකම දෙයක් තියෙනවනේ. දැන් ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාට කොහොමදත් බොරු කරන්නේ නැහනේ. ඉතින් ඒක නිසාම ඒ විශ්වාසය හොඳටම ඇති. අනිත් අයටත් කියන්න ඉෂාර මට බොරු කරේ නැහැ. ඒ නිසා අපි ඔබට බොරු කරන්නේත් නැහැ. හොඳයි. එහෙනම් මේ විශ්වාසයත් එක්ක ඔබට ආරාධනා කරනවා නයිව් හර්බ්ස් භාවිතා කරන්න පුළුවන්. ඔබ දෙදෙනාටත් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඔබ දෙදෙනාට සමු දෙන ගමන් අපි සේදමාවත කතා බහේ ඉදිරියට යන්නේ.